මේ තියෙන දකුණු ආසියාවේ පැරණිම ලාදුරු රෝහල. 1708 දී ලන්දේසි කාලේ ඉදි කරපු මේ ස්ථානය ඉතිහාසය ගැන වගේම මනුස්සකමේ ආදරණීය බවත් කියාපාන තැන. අදටත් මේ රෝහලේ ප්‍රතිකාර ලබන ලාදුරු රෝගීන් ඉන්නවා. මේ තාප්ප ඇතුලේ ගොඩක් මිනිසුන්ගේ මුළු ජීවිතේම ගෙවිලා තියෙනවා සහ අදටත් ගෙවෙනවා. පවුලෙන් ඈත් වෙලා සමාජයෙන් වෙන් වෙලා Tamanට කවුරුත් නැහැ කියන වේදනාවත් එක්ක එයාලා ජීවත් වෙනවා. ඒත් ලාදුරු කියන්නේ අපි හිතන තරම් භයානක අමුතු රෝගයක් නෙවෙයි. මේක ඇති වෙන්නේ බැක්ටීරියාවකින් නිසා මුල් අවදියේම හඳුනාගෙන ප්‍රතිකාර කරොත් මේ රෝගය සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ සාමාන්‍ය අය වගේම ජීවත් වෙන්නත් පුළුවන්. ඉතින් අපි කරන්න ඕනේ මේ අය සමාජයෙන් කොන් කරන එක නෙවෙයි, ඒ අය දැනුවත් කරන එක සහ ඉක්මනින්ම ප්‍රතිකාර ගන්න යොමු කරන එක.